හැමෝම සාදරයෙන් පිළිගන්නවා ටෙක් කිස්සන YouTube channel එකට. අද මම ඔයාලට ගෙනත් තියෙන්නේ මම අලුතෙන් ගත්ත mechanical keyboard එක unboxing video එක. එහෙනම් වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. අපි නම් keyboard එක unbox කරලා බලමු. මේ තමයි මම ගත්ත Gorilla Gaming KL89 keyboard එක. පිටින් මම front side එක වෙනවා නේද? side එක මොකද වෙන්නේ? ඉස්සරහා ගහලා තියෙනවා mechanical keyboard great gaming experience help you win every battle help you be in school ආය ගහලා තියෙනවා 8 running lighting modes කියලා වෙබ්සයිට් එකේ ඒ වගේම ඒ ටික තමයි ගහලා තියෙන්නේ switches වර්ග ටිකක් තියෙනවා brown switch black switch red switch කියලා ඒ ටික තමයි අපි එන keyboard එක unbox කරලා බලමු. මේලා ගියා මැනුවල් එක දිහා රිපෝට් එක අයින් කරලා දාන්න. යායි මේ කවර් එකක් keyboard එකෙන් ගත්තා දිගවාරයක් තියෙන්නේ මේ එන්න දිගවාරයක් ඒක නම් ගොඩක් වටිනවා PC කියන අයට මොකද සමහර වෙලාවට මේ සමහර keyboard න වාර් කොටම බෑ වැඩක් කරන්න මේක ඉස්සරහ පැත්තේ keys එක තියෙනවා back side එකේ ගහලා තියෙනවා gaming keyboard gaming mechanical black light KL89 made in China මේකේ back side එකේ තියෙනවා මේ අපිට pages කරන්න පොඩි කැලියක් තියෙනවා ආයෙත් රබර් ලොක් කරලා දෙනවා pages කරගන්නත් පොළොවට තියෙනවා මෙතන කැල්ලක් තියෙනවා හරිද මේ කැල්ලෙන් වෙන්නේ අපි කැල්ල ගලවන්න කැල්ලෙන් වෙන්නේ මේ අපේ කීස් තියෙන කීස් ගලවන්න දාලා කීස් ගලවන්න හරිද ගලවලා නැහැ තාම ගලවන්න සවුන්ඩ් නම් මාරම සවුන්ඩ් අනිත් මේක රෙඩ් ස්විච් කීබෝඩ් එක රෙඩ් ස්විච් අපි නම් මේක PC එකට ගහගෙන බලමු ටඩාන් ටඩාන් අයිස් ලස්සන කලර්ස් ටිකක් ඉස්නම් බලපන් මාර ලස්සනයි ඉන්න කරගන්න ගේමින් ෆීල්ඩ් එකේ ඉන්න නම් මේක ගොඩක් වටිනවා ගේම් ගන්න සුපිරි ගේම් මම ඔයාලට කිව්වනේ keyboard unbox කරන keyboard එකේ 8 mode lightning තියෙනවා කියලා. අපි එනම් බලමු දැන් කොහොමද ඒවා වැඩ කරන්නේ කියලා.
කොහොම තමයි normal තියෙන්නේ. ඊට පස්සේ ඒකේ තියෙනවා FN කියලා එකක්. මෙතන කී එකක් FN. ඒක මෙයා කරලා මෙන්න මෙතන up down තියෙන්නේ. මෙතන down එක මෙයා කරනකොට එළිය අඩු වෙලා යනවා. එතකොට මෙහෙම මේ normal එකේ light ටික ඔක්කොම off වෙලා යනවා. ආයෙ මේකෙන් ඕන ගන්නට වැඩි කරලා එක light mood එකක් තියෙනවා හොම. අර හිමීට නිවිපත් වෙන්නේ. ඊට පස්සේ ඒක ආයෙ මෙයා කරලා ඔහොම මෙයා කරනවා ආයෙ normal. මෙතන මේ in එක මේ FN එකයි මෙතන L කියලා තියෙනවනේ. ඒ දෙක FN එක මෙයා කරලා SL එකකින් එකවරක් මෙයා කරපුවම ඔහොම light mood එකක් තියෙනවා. සා එකක් බලමු. ඒතකොට ආයෙ චුට්ටක් වෙනස් light mood එකක් තියෙනවා. ඒක මෙයා වෙන්නේ අපි කී එකක් ඔබනද. ආයෙ light mood එකක් දාලා බලමු. බලන්නකෝ ඒකේ ලස්සන. normal එක. ඒකට ඉතින් කොහොමද moods ටික ඉවරයි. අපි නම් ආයෙත් වීඩියෝ එකකින් හැමෝටම goodbye.